කලින් කරපු පොඩි සවුන්ඩ් අවුලක් තියෙනවා මේ. හරි ඒතර මෙතනින් එහාට මේ හැම මේ දැන් කතා කරේ OpenAP මේ parallel 4 එකේ අපි කොහොමද values ටික මේ variables ටික වෙන් කරලා දෙන්නේ. ඊට පස්සේ අපිට වෙන් කරලා දෙන්න එක එක parameters තියෙනවා මේ static dynamic guided auto ඒ ටික. ඊට පස්සේ මෙතන කියලා තියෙන්නේ මේ pragma OMP parallel 4 එක ලියලා මේ දැන් අපි එතෙන්ට වරහණක් දාන්නේ නැහැ නේ. ඒතර වරහණ දාන්න නැතුව ලියනකොට කෙලින්ම මේ 4 loop එක එතනින්ම ලියන්න ඕනේ. එතනින් වෙන මොකක් හරි මේ දැන් මෙතන එක්සැම්පල් එකක් විතර int x සමානයි 5 5ක් දාලා මේ පල්ලෙන් for loop එළිවත් මේක වැඩ කරන්නේ නැහැ. මෙතන මේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා. ඊට පස්සේ task construct ඒ කියන්නේ දැන් අපි දැන් මෙතන කලින් කතා කරේ for loop එකනේ. ඒතර අපි සාමාන්‍ය for loop එකක් පාවිච්චි කරනකොට අපි ඒකේ size එක කලින් define කරලා තියෙනවා. 100 හරි 10000 හරි එහෙම මොකක් වැඩි එකක් තියෙනවා. ඒ වුණාට දැන් actually parallel program එක ලියනකොට අතන අපිට කලින් කියන්න බෑ කොච්චර iteration ප්‍රමාණයක් වෙයිද කියලා. ඒතර ඒ වගේ තැන් වලදී තමයි අපි මේ task කියන එක පාවිච්චි කරන්නේ. එතකොට මේ කියන්නේ what is that task is a unit of work. ඒ කියන්නේ මොකක් හරි වැඩක ඒක කොටසකට තමයි අපි task එකක් කියලා කියන්නේ. That can be executed immediately by the current thread. ඒ කියන්නේ ඒක අපිට මොකක් හරි thread එකකට දීලා එතනික can execute කරගන්න පුළුවන්. හරිද? ඒකට parallel task best flow අද අපි සාමාන්‍යයෙන් දන්නවනේ මේ for loop එකක් ගත්තට පස්සේ අපි ඒ iteration ප්‍රමාණය කලින් මේ define කරන්න ඕනේ. ඒකට අපි task එක මේ වගේ irregular workload එකක් කියලා කියන සාමාන්‍ය දන්නකො මොකක් හරි algorithm එකක් ලියලා තියෙනවා මේක අපිට recursive algorithm ඊට පස්සේ මොනවා හරි tree හරි graph based traversal එකක් හරි divide and conquer problem එකක් වගේ එකක් ගත්තාම අපිට කියන්න බෑ මේකේ මේ කොච්චර iteration ප්‍රමාණයක් යනවද කියලා. ඒ වගේ තැන්වල අපිට task කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි කියලා තියෙන්නේ. When using parallel we need to know how many iteration do we have, but that not possible for every time. Then task come to the picture. කියන්නේ මම කලින් කියපු එක තමයි. හරි. එතකොට මේ කියලා තියෙන්නේ example එක. ඒතර දැන් සාමාන්‍යයෙන් ලියන විදිය තමයි මෙතන කියලා තියෙන්නේ. parallel OMP parallel එකකින් තමයි අපි සාමාන්‍යයෙන් parallel workload එකක් schedule කරන්නේ. ඊට පස්සේ මේ single එකෙන් අපි දන්නවා single මේ එක thread එකක් විතර ඒක ඇතුළට එන්නේ. හරි. එතකොට මේ වගේ task දීලා අපිට මේ අපේ workload එක separate කරන්න පුළුවන්. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ synchronization constructs කියලා කියන්නේ අපි මේ මොකක් හරි workload එකක් කරනකොට ඒක අපි synchronize කරන්න බෑ සමහරවල්. ඒ කියන්නේ එකකින් කරන වැඩේ තව එකකට දෙන්න ඕනේ. තව thread එකකට ගන්න පුළුවන්. ඊට පස්සේ thread අතර communication එකක් තියෙන්න පුළුවන්. ඒතර ඔන්නවට තමයි අපි මේ synchronization construct කියලා කියන්නේ. ඒකට අදාළ කරන මේ constructs ටික තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේ master directive එකෙන් තමයි අපි ඒක දන්නවනේ master කියලා කියන්නේ zero thread එක. හරිද? only master thread can execute that part. ඒ කියන්නේ master directive එක දැම්මට පස්සේ මේ ඒක execute කරන්න පුළුවන් master මේ thread එක විතරයි. ඒ කියන්නේ zero thread එක. හරි. ඊට පස්සේ pragma OMP parallel අපි මේ example code එක තමයි දීලා තියෙන්නේ. දැන් මෙතන මේ උඩින් දීලා තියෙන්නේ මේ කොටස ඔක්කොම threads වලට execute කරන්න පුළුවන්. but පල්ලෙහා pragma OMP master කියන එක execute කරන්න පුළුවන් මේ 0 ඒ කියන්නේ master thread එකට විතරයි. no barrier. There is no automatic synchronization at the ඒ කියන්නේ මේ no barrier. ඒ කියන්නේ මේ හිතන්නකො master thread එක execute කරනකම් අනිත් කට්ටිය නැවතිලා බලන් ඉන්නේ. අනිත් කට්ටිය තමන් ගෙඩි කරගන්න. ඒක තමයි මේකේ මේ මෙතන කියලා තියෙන්නේ. That mean other threads do not wait for the master thread. They are continuously executing immediately. Okay. හරිද? ඊට පස්සේ මේ critical directive එක. critical directive එකේ වෙන්නේ මේක execute කරන්න පුළුවන්
only one thread at a time. ඒ කියන්නේ මේක ඇතුළට එකපාරට යන්න පුළුවන් එක thread එකකට විතරයි. අර ඒ කියන්නේ එයා ඒ වැඩේ කරලා ඉවර වෙනකන් අනිත් threads මේ බලන් ඉන්න ඕනේ. Only one thread at a time execute this block of code. If one thread is inside the critical block, all other threads must wait until it finishes. හරි. ප්‍රග්මා OMP parallel මේ තියෙන්නේ මේ බ්‍රේස් කන්ඩිෂන් එකේ. හරි. ඒ කියන්නේ x කියන ඒක වැලියු එක ෂෙයා කරගෙන තියෙන එක නතර shared variable එකනේ. එතකොට මේ අපි දැන් හිතන්නකෝ මේක threads හතරක් තියෙනවා නම් එක ගාන එකතු වුණාම හතර වෙන්න බෑ. හැබැයි ඒ actually ගත්තාම ඒක හතර වෙන්නේ නැහැ. මේ දෙක හරි තුන හරි වෙන්න පුළුවන්. හතර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දෙක තුන වෙන්නත් පුළුවන්. හරි. ඒ ඉන්න මේක critical dangerous situation නේ. ඒ නිසා අපි පාවිච්චි කරන critical directive එක. Right? This can happen race condition. Therefore, only one thread can modify X value at time. Program Pragma OMP parallel shared X Pragma OMP critical දැම්මට පස්සේ එකපාරකට මේ හැදෙ දෙක එකනටයි මේ අප්ඩේට් කරන්න පුළුවන්. හරි. ඒක තමයි අතන කියලා දෙන්නේ. ඊට පස්සේ barrier directive එක කරන්නේ අනිත් කට්ටිය එනකන් මේ කියන්නේ sorry අනිත් කට්ටිය නෙමෙයි. ඔක්කොම threads මේ අදාළ කරන barrier එකට එනකන් මේ එතනින් එහාට execute කරන්න. The directive is used to stop all threads at one point until everyone reaches that point. ඒ කියන්නේ මෙන්න මේ උඩ තියෙන කොටස execute කරලා මෙන්න මෙතෙන්ට එනකන් මේ ඔක්කොම threads මෙතෙන්ට එනකන් මේ එතනින් එහා barrier එකක් වගේ බාධකයක් දාලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ එතනින් පල්ලෙහා කොටස execute කරන්නේ. හරි. When step complete that only move the next step to ඊට පස්සේ මෙතන කියලා තියෙන දැන් හිතන්නකෝ බැරිලාත් යම්කිසි ප්‍රොබ්ලම් එකක් හින්දා මේ බැරි එක මේ මගහැරලා මේ එක thread එකක් ගියොත් මෙතන ඩෙඩ්ලොක් එකක් ඇති වෙනවා. මොකද අර මේ බැරි එක බලන් ඉන්න ඔක්කොම දැන් අපි මේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන thread 10ක් 9ක් ඇවිල්ලා තියෙන හැබැයි 10 වෙනි එක එන්නේ නැහැ නේ. එතකොට මෙතන ඩෙඩ්ලොක් එකක් එනවා. ඒ කියන්නේ නැහැ කියලා කියන්නේ එතෙන්ට එන්නේ නැහැ. වෙන වැඩක මේ ඒ බැරි එක මගහැරලා ගිහලා. එතකොට එතනින් එහාට ප්‍රෝග්‍රෑම් එක හරියට වැඩ කරන්නේ නැති වෙනවා. ඒ හින්දා ඒක මේ හරියට බලලා කෝඩ් එකේ මේ බග් එකක් තියෙන තියෙන අපි කෝඩ් කරනවා. F1 thread disk කරනවා ඊට පස්සේ මෙතන මේ කියලා තියෙන මේක dangerous. ඒ කියන්නේ if OMP thread number එක 0 නම් තමයි මේ පල්ලෙහා බැරි එක දාලා දෙන්නේ. එතකොට ඒක ඇතුළට එන්නේ මේ master thread එක විතරනේ. master thread අතර බින්දුව නැතුව වෙන එකක් තියෙන්න පුළුවන්. එහෙම තිබ්බහම මේ අදාළ කරන thread එක විතරයි ඔය මේ code block එක ඇතුළට එන්නේ. block of code එක ඇතුළට එන්නේ. එතකොට මේ Pragma OMP බැරි එක ගාවට ඔක්කොම thread දෙන්න. එතකොට මෙතන ආයේ red block එකක් ඇති වෙනවා. හරිද? ඊට පස්සේ task wait